එක්තරා විනිසුරු කරුවෙක් හිටියා නීතිඥයෙක් විසින් ඉතාම නිර්දය ලෙස අපහාසයට උපහාසයට නින්දාවට ලක් කරන. මේ පිළිබඳව විනිසුරු කරුවා වුණත් ඉතාම වේදනාවට පත් වෙලා හිටියේ. ඒ වගේම ඒ බව එයාගේ හිත මිතුරන් පවා දැනගෙන හිටියා. කතා බහක් අතරතුර මේ විනිසුරු කරුවාගේ මිත්‍රයෙක් විනිසුරු කරුවාගෙන් අහනවා, ඇයි ඔබ මුකුත් කරන්නේ නැත්තේ ඔබට විරුද්ධව අපහාස උපහාස චෝදනා නගන මේ නීතිඥයා සම්බන්ධයෙන් කියලා. විනිසුරු කරුවා ඒකට පිළිතුරක් හැටියට කතාවක් කියන්න පටන් ගන්නවා. ඔයා දන්නවද අපේ නගරේ ඉන්න අසවල් වැන්දපු කාන්තාව? ඇයට ඉන්නවා සුරතල් බල්ලෙක්. ඇගේ ඒ බල්ලා හඳ පායපු රාත්‍රියට එළියට ගිහිල්ලා හඳට ඇති වෙනකල් බුරනවා. එහෙම කියලා විනිසුරු කරුවා මාතෘකාව මාරු කරලා වෙන කතාවක් කරගෙන යනවා. ඒ කතාව අවසන් වුණාට පස්සේ අර ප්‍රශ්නේ අහපු මිත්‍රයා නැවත විනිසුරු කරුවාගෙන් අහනවා, මේ සමා වෙන්න මොකද හඳට උනේ, මොකද අර බල්ලට උනේ කියලා. විනිසුරු කරුවා කියනවා, ඒ බල්ලා හැමදාම හඳට බුරමින් හිටියා. හඳ හැමදාම දිදුලමින් දිගටම පැවතුණා. සමහර වෙලාවට අපි ගැන දන්න නොදන්න බොහෝ අය අප ගැන දන්නේ නැති නිසා විවේචනය කරමින් ඉන්නවා. සමහර වෙලාවට දන්න අය පවා නොදන්නා දේ ගැන කතා කරමින් විවේචනය කරනවා. නමුත් අපේ ගමන අපි යා යුතු වෙනවා ඒ විවේචනයන් වලට, අපහාසයන්ට, උපහාසයන්ට, අවමානයන් වලට බිය නොවි ඒවා බාධක ලෙස ගණන් නොගෙන. බල්ලෝ බුරමින් හිටියයි කියලා අපි මොනවා කරන්නද? දිදුලමින් ඉදිරියට යමු.